ඒ වගේම තවත් විශේෂණ පද වර්ගයක් තියෙනවා අපිට ER EST එකතු කරන්න බෑ මේවා අපිට විශේෂයෙන්ම මතක තියාගන්න වෙනවා ඒවට අයත් සංසන්දනාත්මක සහ අතිශයවාදී පද තිබෙන නිසා උදාහරණ example good මේ good කියන පදයට අපිට මොය ගන්නත් බෑ most ගන්නත් බෑ ER ගන්නත් බෑ EST ගන්නත් බෑ අපි මේ අවස්ථාවවලදී ER නැත්නම් more අවස්ථාව නියෝජනය කරන්නේ better කියලා good වල අපි ගන්නේ better EST අවස්ථාව අපි ගන්නවා best කියලා එයයි විශේෂ එහෙමනම් අපි අද පොඩ්ඩක් බලමු ඊයේ අපි කතා කරා වගේ tall උස so tall as තරම් උස taller වඩා උස හොඳයි එහෙමනම් දැන් අපි බලමු මෙන්න මේ විශේෂණ පද භාවිතය තුලින් කොහොමද අපි වාක්‍යයක් නිර්මාණය කරන්නේ කොහොමද අපි මේ පද අසුරවා ගන්නේ මොකද සමහර අය අදහස් ප්‍රකාශනයේදී විවිධ ආකාරයෙන් අදහස් ප්‍රකාශන සිදු කරනවා. බලන එක තමයි oral expressions. ඒකේ වාචික ප්‍රකාශන සමහර අය. hint ඉඟි කරන. සමහර act active රඟපාලා දෙනවා. මෙන්න අපිට අදහස් ප්‍රකාශනය කරන්න පුළුවන් වචනේ නැත්නම් ඉඟි කිරීම රඟපෑම් මේ ආකාරයෙන් නොයෙක් ආකාරවලට අපි තම අදහස් ප්‍රකාශ කරනවා. නමුත් අපි වාචික ප්‍රකාශනය තුළ මේ ER EST නැත්නම් more must ආදී පද කොහොමද භාවිත වෙන්නේ කියන එක. විශේෂයෙන් අපි ගන්නවා වර්තමාන කාලයේදී විශේෂණ පදත් එක්ක උපකාරක පද විදියට am is are අපි දන්නවා I කියන උක්තයත් එක්ක අනිවාර්යෙන් භාවිතා වෙන උපකාරක පදය වෙන්නේ am එහෙනම් is කියන පදය he she it එමත් නම් සියලුම ඒක වචන පදත් එක්ක භාවිතා කරන උපකාරක පදය වෙන්නේ is singular subjects එහෙනම් are කියන එක you they we එමත් නැත්නම් plural subjects අපි ආ එකතු කිරීමක් කරනවා. දැන් අපි බලමු අදහස් ප්‍රකාශනය තුල කොහොමද මෙන්න මේ පද භාවිතා වෙන්නේ කියන එක. first one අපි කියනවා ඇය උසයි. කොහොමද අපි කියන්නේ? ඇය she singular එන එකතු කරන්න වෙනවා is she is tall. ඇය උසයි. she is tall. ඇය උසයි. අපි මේක same meaning එකට ගෙනියනකොට she is so tall as you. එහෙනම් අපි මේකට කියනවා she is so tall as you. she is so tall as you. ඇය ඔයා තරමට උසයි. next one. she is taller than you. what happened here? මෙතන බලන්න. she is taller than you. ඇය උසයි වඩා ඔයාට එහෙනම් ඇය ඔයාට වඩා උසයි. මෙතන බලන්න ER කියන පද සමග සංසන්දනයට බඳුන් වන නාම පදයට පෙර දැන් භාවිතය තිබිය යුතුමයි.